තුෂාන් දිබේනා පන්දු යොමු කිරීම සඳහා රමණීය පහරක් කෙල්ල කරන්නේ සාර්ථක පන්දු නවතාලීමක් සාර්ථක පන්දු සමවන්න ලකුණු 6ක් හැටියට සටහන් කරා දැන් ප්‍රධාන විනිසුරුවරයා ලකුණු සංඛ්‍යාව ලකුණු 15 දක්වා වැඩි කර ගන්නවා මේ අවස්ථාවේදී ලකුණු සංඛ්‍යාව ලකුණු 15යි සාර්ථක පහරක් එල්ල කරනු ලැබුවේ බල සම්පන්න පහරක් රාමණීය පහරක් චතුරගේ පිටින් විතරදී මුළු ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 21 දක්වා වැඩි කර ගන්නවා නැවතත් දිවෙනවා කෙල්ල කරනවා චතුරගේ පිටෙන් ද්‍රේෂ්‍ය අලයන් ප්‍රඩකයන් සිය ගිනිකෙලි සංදර්ශන ආරම්භ කර තිබෙනවා දානපාලි මිතුරනේ මාගේ මතකයේ නිවැරදි කරන්නේ ශ්‍රී ලංකාවේ වසර 30කට වඩා පැරණි යුද්ධයක් තිබුණා උතුරු නැගෙනහිර ඒ හා සමාන තරගයක් ක්‍රියාත්මක කර තිබෙනවා මේ සන්පෙලීච ක්‍රීඩා පිටිය තුල ඒ අනුව ගිනිකෙලි සංදර්ශන ආරම්භ කර තිබෙනවා පන්දුවර පාර දෙන ද්‍රේෂ්‍ය අලයන් ප්‍රඩකයන් තවත් ලකුණක් ලැබෙනවා පාද ලකුණක් ඇටියට නිරන්තරයෙන්ම සටහන් කරාවිය මත නැත්තම් තියාගෝ මැරඩෝනා ගනී ලකුණක් පාපන්දු ලකුණක් සමගින් දැන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 28 දක්වා වැඩි කරගෙන තිබෙනවා දැන් ප්‍රශ්නාර්ථ මතු කර තිබෙන්නේ දික්වැල්ල ජොලි බොයිස් ක්‍රීඩකයන්ට දැන් යනුව මේ තද අවුරශ්මිය මත දික්වැල්ල ජොලි බොයිස් ක්‍රීඩකයන්ගේ ඉස තදින් ගිනිගෙන තිබෙන මොහොතක් දාවර ක්‍රාලී විතරේනේ පන්දු 8ක් තුල ලකුණු 12යි ජයග්‍රහණය සඳහා ඊළඟ ප්‍රනාන්දු කැඳවා තිබෙන්නේ යනුව ප්‍රථම තරගයේ නිලකුණු පන්දු වාරයක් යොමු කළයි මේ පන්දු යවන ක්‍රීඩකයා පන්දු 8ක් තුල ලකුණු 12යි ද්‍රේෂ්‍ය අලයන් ක්‍රීඩකයන්ට කෙල්ල කරනවා මේ අවස්ථාවේදී විඩෝන් කලාපයෙන් පන්දු පාර පුරවල පන්දු රැකීමක් එකවර රැක ගැනීමට හැකියාවක් නැහැ යනුව තවත් ලකුණක් ලැබෙන විට මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 29 දක්වා වැඩි කරගනු ලැබුවා දැන් අවස්ථාව ලැබී තිබෙනවා ලක්ෂාන්ත අවස්ථාව ලැබී තිබෙන්නේ පන්දුවට පහර දීම සඳහා මේ සෑල්ලු පන්දු ක්‍රීඩාවල නමක් දිනාගත් ගම්මානයකින් උපතලා දායක රාමණීය පහරක් කෙල්ල කරන්නේ යනුව බැලවින් ස්ථානගත කරනවා කලාපයේ තුලින් තවත් ලකුණු 4ක් යනුව දැන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 33 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 33යි ජයග්‍රහණය සඳහා ලකුණු 7ක් පිටුපසින් යනුව පන්දුවක් ඇරියට සංඥා කරා ප්‍රධාන විනිසුරුවරයා යනුව තවත් ලකුණු 2ක් ලක්ෂාන්ගේ පිටේ නිපන්දුව සමගින් දැන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 35යි දැන් ක්‍රමක්‍රමයෙන් මේ තරගයේ පිළිබඳව වැඩිපුර බලාපොරොත්තු රඳවා තිබෙන්නේ පන්දුවට පාර දෙන ප්‍රේක්ෂා සිංහ ක්‍රීඩකයන් දාබර කාලයේ මිතුරනේ පහක් තුල එක ලකුණක් පමණයි ජයග්‍රහණය සඳහා ආරම්භක ප්‍රීතිකරුවන් දෙදෙනා රමණීය ඉනිමක් තියත් කරන්නේ ළඟදී වෙනවා අරකෙල කරා උඩ පන්දුවක් ලෙසින් ඇදියන්නේ මේ අනුවන ක්‍රියාවක් මේ අනුව ජයග්‍රහණය වාර්තා කරනවා දැන් උඩ පන්දුව ගිලී යාමත් සමගම ද්‍රේෂ්‍ය අලයන් ප්‍රථම පෙළ ක්‍රීඩකයන් ඉතාම